කුරුදු කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ පිටරට යවන්න කලින් ඒ ටික ඔයගොල්ලන්ට හැමෝටම පෙන්වන්න ඕනේ. හෙලෝ එවරිවන්. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? මෙන්න ඉතින් අද ටික දවසකට පස්සේ මම අලුත් වීඩියෝ එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවේ මෙන්න මේ කුරුඳු ගැන වීඩියෝ එකක්. අපි බලමු මේ කුරුඳු කතාව කොහොමද කියලා. ආය ඔයගොල්ලෝ හැමෝටම ඉතින් ගොඩ දවසකට පස්සේ මම අදත් ඔයගොල්ලොත් එක්ක අලුත් වීඩියෝ එකක් ෂෙයා කරගන්න කියලා හිතුවා. හැබැයි මම අද ගෙන ආවේ වෙනදා කියනා වගේ වීඩියෝ එකක් නෙවෙයි. මම ඔයගොල්ලෝ අද වත්තකට පැනලා තියෙන්නේ. ඔයගොල්ලොත් එක්කම මේ තියෙන්නේ ඔයගොල්ලොන්ට පෙන්වන්න ඕන කුරුඳු. සාමාන්‍යයෙන් අපේ පැත්තේ මිනිසුන්ගේ ගොඩක් දෙනෙක්ගේ ජීවනෝපාය තමයි කුරුඳු ව්‍යාපාරය. ඉතින් අද මම හිතුවා ඔයගොල්ලන්ට කුරුඳු ව්‍යාපාරයේදී සාමාන්‍යයෙන් කුරුඳු ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද, සාමාන්‍යයෙන් කපලා ඒක තලලා ඒක බ්‍රෑන්ඩ් එකක් විදිහට රට යවන්න අපනයනය කරන්න යනකම් ගෙදර වෙන ප්‍රොසෙස් එක ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් මම අද ශ්‍රී ලංකන් සිනමන් ප්‍රොසෙසින් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන කුරුඳු ගහ කොයි වගේද කියලා. මේ තියෙන කුරුඳු ගහ, කුරුඳු ශාකය ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක තමයි කුරුඳු ගහේ කොළ. ගොඩක් අය නම් කොළ දැකලා ඇති. සමහර විට ඔය සුපර් මාකට් වල වගේ තියෙනවා මේ කුළුබඩු සෙක්ෂන් එකේ මේ කුරුඳු කොළ විකුණන්න. ඊට අමතරව මේ කුරුඳු ගහේ කඳ තමයි අපි සිනමන් කියලා පාවිච්චි කරන්නේ. මේ කඳ සාමාන්‍යයෙන් ලොකු, සාමාන්‍යයෙන් මේ සයිස් එකට වගේ ලොකු වෙච්ච කුරුඳු ගස් තමයි සාමාන්‍යයෙන් අපි කපලා ඒකේ ප්‍රොසෙස් එක සිද්ධ කරලා මේ කුරුඳු ස්ටික්ස්, සිනමන් ස්ටික්ස් හදන්න අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේක තමයි කුරුඳු ගහ. මට ඔයගොල්ලන්ට මුලින්ම පෙන්වන්න ඕනේ කුරුඳු ගහ කොයි වගේද කියලා. ඉතින් අපි බලමු ඊළඟට ගහක් කැපුවට පස්සේ ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට. මේ තියෙන්නේ කුරුඳු කැපුවට පස්සේ ඔයගොල්ලන්ට පේන විදිය උදේ පාන්දරින්ම කුරුඳු වත්තට ගිහිල්ලා කුරුඳු ගස් ටික කපලා ඒකේ අතු වෙනමයි ලොකු ගස් වෙනමයි එහෙම වෙන් කරලා මෙන්න මේ විදියට ගොඩක් ගහලා තමයි අපි වැඩ පටන් ගන්නෙ. ඉතින් මුලින්ම කරන්න ඕන මේ කුරුඳු ගස් වල පිට තියෙන වටේ රොඩ්ඩ අපි ගාලා මෙන්න මේ විදියට අයින් කරගන්න ඕනේ. ඒක ඉතින් සියුම්ම කරන්න ඕනේ වැඩක්. මේ වගේ හොඳට ගාලා පාට කහ පාට එන විදියට අපි මේ ගහේ තියෙන පිට රොඩ්ඩ හොඳට ගාලා අයින් කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ තමයි අපිට මේ ගහේ ලෙල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රොඩ්ඩ ඉවත් කරගන්න එකට අපි කියන්නේ කුරුඳු ගානවා කියලා. ඉතින් මේ විදියට ගාලා ඉවරුණාට පස්සේ මේ කුරුඳු ගහ පේන විදිය තමයි මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. හොඳට කහ පාටට ලස්සනට තියෙනවා කුරුඳු ගහ. ඒකට මෙන්න මේ විදියට අපි සියුම්ම ගහේ පොත්ත කැපෙන්නේ නැති වෙන්න ලස්සනට ගා ගන්න ඕනේ. ඒකට අපි භාවිතා කරන්නේ මේ වගේ ආයුධයක්. සාමාන්‍යයෙන් ගහේ පොත්ත කැපෙන්නේ නැති වෙන්න අපිට ඒකෙන් ගන්න පුළුවන් ඉක්මනට. ඉතින් මේ තියෙන්නේ ඒ විදියට ගස් වලින් ගාලා ඉවත් වෙන රොඩු. ඊළඟට තමයි වැදගත්ම වැඩේ තියෙන්නේ කුරුඳු ගහෙන් පොත්ත තලා ගන්න එක. ඒකට ඉතින් පළපුරුදු කුරුඳු තලන අයට තමයි ඒක සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. මෙන්න මේ විදියට ගහ මුලින් මදින්න ඕන පොත්ත එළියට ගන්න පුළුවන් විදියට. ඊට පස්සේ තමයි මේ වගේ දෙපැත්තෙන් රවුන්ඩ් එකක් ඇඳලා මැද්දෙන් ඉරක් ගහලා මෙන්න මේ විදියට සියුම්ම කොකැත්තේ ආධාරයෙන් මේ ලෙල්ල ගලව ගන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ විදියට මේ කොකැත්තෙන් ලෙල්ල ගලවනකොට සාමාන්‍යයෙන් අර ඇතුලේ තියෙන කුරුඳු ගහේ ලීය සාමාන්‍ය සුදු පාටට පේන්නේ. අර ගොඩක් මේ කුරුඳු පොත්ත ගලවන්න ලේසි කාලට සාමාන්‍යයෙන් අපි ඒ කාලට කියන්නේ කුරුඳු තැලෙන කාලය කියලා. සාමාන්‍යයෙන් එක කාලයක් තියෙනවා මේ පොත්ත ගොඩක්ම ගලවන්න අමාරුයි. ඇතුළ රොඩු වගේ තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ කුරුඳු තලන අය දන්නවා සාමාන්‍යයෙන් මේ පොත්ත ලේසියෙන් ගලව ගන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලේ තමයි කුරුඳු තැලෙන කාලේ කියන්නේ. අවුරුද්දේ සාමාන්‍යයෙන් මාස 8ක් 9ක් වගේ තමයි ඒ කාලේ තියෙන්නේ. මේ දවස්වල ඉතින් අපිට නම් කුරුඳු තැලෙන කාලේ. මේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කුරුඳු ගහේ පොත්ත ලීයකින් වගේ මදිනවා. ඒකට අපි කියන්නේ පිත්තල ලීය කියලා.
ඒක හදලා තියෙන පිත්තල වලින් ඒ ලීයෙන් මේ සුමටව එළිය පොත්ත මැද්දට පස්සේ අපිට ලෙල්ල ගලව ගන්න ලේසි. කිරි වගේ එළියට එනවා. අපිට ඊට පස්සේ ලේසියෙන්ම මේ විදියට කුරුඳු ගහේ පොත්ත ගලව ගන්න පුළුවන්. ඉතින් මේ විදියට කුරුඳු ගහේ පොත්ත තලනකොට ඉතුරු වෙන පටි කෑලි වගේ තමයි මේ මෙතන තියෙන්නේ. ඒවට අපි කියන්නේ පොඩි කියලා. ඉතින් මේ තියෙන ලෙලි. ඉතින් ඊළඟට අපි ඒ තලාගත්ත ලෙලි ටික අවුවේ වේලා ගන්න ඕන. සාමාන්‍යයෙන් මේ ලෙල්ල රවුම් වෙලා ඇකිලෙන එකකන් අපි මේක අවුවේ තියලා අකුලා ගන්නවා. එතකොට තමයි අපිට ඉතුරු වැඩ ටික කරගන්න ලේසි වෙන්නේ. ඉතින් මේ විදියට තැඹිලි පාටට දිගෑරලා තියෙන මේ කුරුඳු ලෙලි සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ යද්දි හොඳට ඇකිලෙනවා. සාමාන්‍යයෙන් මේ ලෙලි ඇකිලෙනවා කියලා කියන්නේ මේ ලෙල්ල වේලිලා හොඳට පාට සුදු පාටට වගේ මෙන්න මේ විදියට හැරිලා රෝල් වුණාට පස්සේ තමයි. ඊට පස්සේ මෙන්න මේ විදියට අර මුලින් අර ලෙලි ගන්නකොට ඉතුරු වෙච්ච පොඩි පටි කෑලි නැත්තම් පොඩි කියලා අපි කියන ඒවා සාමාන්‍යයෙන් මේ ලෙලි වලට ඇතුළට දාලා ඒක ඇතුලේ පැක් කරන එක තමයි කරන්නේ. පුරවන එක. ඒක සාමාන්‍යයෙන් හරි විදියක් තියෙනවා. ඒ විදියට කරන්න ඕන මේ පේන විදියට තමයි අපි මේ වැඩේ කරන්නේ. මේකත් සාමාන්‍යයෙන් කුරුඳු තලලා අර පළපුරුදු තියන අයට තමයි සාමාන්‍යයෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඔයගොල්ලොත් බලන්න මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන්. මෙන්න මේ විදිහට ලෙල්ල ඇතුලේ ඒ පොඩි කෑලි සාමාන්‍යයෙන් ඇතුලේ එක පේලියකට එක ක්‍රමයකට පැක් කරන එක තමයි ඉතින් සාමාන්‍යයෙන් කරන්නේ. අපි මේකට කියන්නේ හන්දි කරනවා කියලා. සාමාන්‍යයෙන් කුරුඳු තලන භාෂාවේ අනුව සාමාන්‍යයෙන් මේ වැඩේට මේ process එකට කියන්නේ කුරුඳු හන්දි කරනවා කියලා. මේ විදිහට ලෙලි 1 2 අවශ්‍ය ප්‍රමාණයට සෙට් කරලා ඒක ඇතුළට අවශ්‍ය කුරුඳු අනිත් කොටස් පුරවලා හදන එකට තමයි සාමාන්‍යයෙන් කුරුඳු කෑල්ලක් කියලා කියන්නේ. නැත්තම් සිනමන් ස්ටික් එක ස්ටික් එකක් කියලා කියන්නේ. මේ කොටසකට තමයි මේ එක කොටසක් සාමාන්‍යයෙන් එක දිග ප්‍රමාණයෙන් යුක්තයි. එක ප්‍රමාණයෙන් හදනවා. සාමාන්‍යයෙන් මිල තීරණය වෙන්නේ මේකේ දිගෙන් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ සිනමන් ස්ටික් එකේ වේලුණාට පස්සේ තියෙන අර හීන් ගතියෙන් තමයි සාමාන්‍යයෙන් අර වට ප්‍රමාණයෙන් තමයි මේකේ සාමාන්‍ය මිල ගණන් තීරණය වන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් අර මේ සිනමන් ස්ටික් එකක් හදනකොට අපි මිම්මක් විදිහට මේ ළඟ තියෙන ඔයගොල්ලන්ට පේන ඇති කෝට්ටක් වගේ එකක් ඒක තියාගෙන ඉන්නේ. ඒකේ දිග ප්‍රමාණයට අපි හදන සිනමන් ස්ටික් එක ආවට පස්සේ කපලා ඒක අපි ගොඩක් විදිහට මෙන්න මේ වගේ තියෙනවා එක තැන. සාමාන්‍යයෙන් අපේ පැත්තේ මේ දවස්වල කුරුඳු වල මිල ගණන් යන විදියට මට මතක විදියකට රුපියල් 3500ක් 3900ක් අතර මිලකට වේලුණු හොඳ කුරුඳු කිලෝ එකක් මිලදී ගන්නවා සාමාන්‍ය කුරුඳු වෙලෙන්දන්. මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි අර හදපු සිනමන් ස්ටික් මේ වගේ අර ලණු වලින් හදපු වැල් 3ක් 4ක් උඩ මේ විදිහට එක පෙළට තුනී කරලා තියෙන වේලෙන්න. ඊට පස්සේ මේවා දවස් 3ක් 4ක් එක දිගට වේරුණාට පස්සේ තමයි මේකේ තෙතමනේ ඔක්කොම ඉවත් වුණාට පස්සේ තමයි අපිට විකුණන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි සිනමන් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. අපේ හෝම්මේඩ් සිනමන් ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් ගෙවල් වල සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක ගෙනාවේ මෙතෙක් කල් ගෙනාපු වගේ වීඩියෝ එකක් නෙවෙයි. ඉතාමත් වැදගත් අලුත් જાතියේ වීඩියෝ එකක් සාමාන්‍ය මේ සිනමන් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ අලුත් අත්දැකීම් ඔයගොල්ලෝ දිගටම ලබා ගන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ආදරෙයි. bye bye.